අයිබෝවන් වවුලල්ගේ චැනල එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. ගමඳුල වගේ තියෙන මේ පළතුරේ නම නම් මට හොයාගන්න බැරි වුණා. මොනවා නැතත් රස පාටයිනේ. ඉතින් ගයිස් ඔන්න බලන්නකෝ මේ සතාගේ බිත්තරේ සහ සතා ලොකු වුණාම ඉන්න විදිහයි. අමාරුවේ වැටෙනවා කියලා මෙහෙමත් අමාරුවේ වැටෙනවද දෙයියනේ? කුරුල්ලත් අමාරුවේ වැටලා මේ කෙල්ලත් අමාරුවේ වැටලා දෙන්නම පව් නේද? ඉතින් ඔයා මීට කලින් දැකලා තියෙනවද බේබි පයිතන් කෙනෙක්ව? බලන්න බිත්තරේ කපලා එළියට ගන්නේ කවුද කියලා. ඉතින් ඔයා දැකලා තියෙනවද මෙච්චර ලොකු කෙහෙල් ගෙඩි? මේවා ලංකාවේ තියෙනවද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. චුට්ටක් බලමුද පූසෙක්ගේ එදිනෙදා දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ පූසෙක්ගේ බෙල්ලයට කැමරාවක් හයි කරලා ඌ කරන දේවල් රෙකෝඩ් වෙච්ච වීඩියෝ ක්ලිප් එකක්. පොඩ්ඩක් බලන්නකෝ. බලන්නකො ළමයි අපිට අත් දෙකෙන්වත් හරියට ජග්ලින් කරන්න බෑ. මේ මනුස්සයා බෝල ටිකක් කටේ දාගෙන කටෙන් ජග්ලින් කරනවා. ඇත්තටම සුපිරි වැඩක් නේ. බොරු කියන්න ඕනේ නෑනේ. මම නම් ජීවිතේ පළවෙනි පාරට තමයි මෙච්චර ලොකු කටුවනෝද ගෙඩියක් දැක්කේ. මේ කටුවනෝද ගෙඩියේ මදුලක් නිකන් වරක මදුලක් විතර ලොකුවට තියෙනවානේ. පැණි බේරෙනවා. දෙයියනේ මේක මේ බටු වැටේ වගේ හිටියට හිතාගන්න පුළුවන්ද මේක මෙච්චර මේ ලොකු ලේස් එකක් ගිලින්න පුළුවන් වෙයි කියලා. පුරතල් සතුන් නැති කරනවා නම් ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න බලාගෙන නැති කරන්න ඕනේ නේ. බලන් ඉන්න ආස හිතෙනවනේ. නිර්මාණාත්මකව හිතලා සුපිරියටම කරපු ලස්සන වැඩක් නේද? ඔන්න ඔයාලටත් පුළුවන් පොඩ්ඩක් try කරලා බලන්න. කලාකාරයන්ට තැනක් නොතැනක් අදාළ නෑනේ ළමයි. ලස්සනට දැක්කොත් කුණු ගොඩක් කලාවක්. ඉතින් බලන්නකො මෙයා මේ පාරේ තියෙන වල් පැල වලට කරන ලස්සන නිර්මාණ ටික බලන් ඉන්න ආස හිතෙනවා. ඔයාලත් පුළුවන් පොඩ්ඩක් try කරලා බලන්න. තව ඩිංගේ මට මේකත් කියන්න අමතක වෙනවා. ඉතින් මගේ වීඩියෝ බලනවා නම් විනාඩියක් කැප කරලා ළමයි මගේ channel එකත් පොඩ්ඩක් subscribe කරන්න. මොකද මගේ family එකත් එක්ක ඔයාලා එකතු වෙන්න. මොකද ඔයාලා දෙන්න subscribe එකෙන් like එකෙන් comment එකෙන් තමයි මට ඊළඟ වීඩියෝ එක ගන්න මාරම motivation එකක් වෙන්නේ. මොනවාද තවත් බලන්න යන්න ඉක්මනට යන්න. යාළුවන්ට කියන්න මෙන්න මේ වගේ ආතල් ඩයල් එකක් සුපිරි channel එකක් කරනවා කියලා. channel එකේ profile එකේ තියෙනවා Telegram channel එක. Telegram channel එකට join වෙන්න. ඕන් ඉතින් මන් දැන් නම් පෙන්වන්න යන්නේ හදවත කිලිපොලා යන වීඩියෝ එකක්. ලංකාවේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජීවිත කාලෙම වියදම් කරලවත් ගන්න බැරි සමහර හීන බලන්නකො වෙන රටවල මිනිස්සු ගන්න ආතල් එක පරාදි කියලා හිතනවානේ. කෙල්ලෝ ටිකක් ආතල් එකට කරපු වැඩක් නේ. කෙල්ලෝ අතර දෙන්නත් ලස්සනයි කොණ්ඩෙත් ලස්සනයිනේ. මේ වගේ මෙහුම් ක්‍රමයක් ඔයා මීට කලින් දැකලා තියෙනවද? බලන්නකො අවසානයේ ලස්සන නිර්මාණය කොහොමද කියලා. තමන්ගේ ආදරවන්තයට ආදරවන්තයාට තමන් ආදරය කරන එක්කනට දෙන්න ලස්සනම ගිෆ්ට් එකක්. වව් සුපිරිනේ. කොහොමද ළමයි මේ වගේ ෆිල්ම් හෝල් එක ෆිල්ම් එකක් බලන්න තිබ්බනම් ඇත්තටම මන් නම් දැක්කේ මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ෆිල්ම් හෝල් එකක්. සුපිරි අකා. ඉතින් කවුද හිතන්නේ මේ වගේ වාහන දෙකක් සතෙක් වෙයි කියලා? සුපිරිම සෙල්ලම් බඩුවන්නේ. මයි අද මම මෙතන නවතිනවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් වවුලා එක්ක එකතු වෙලා පරිස්සමට ඉන්න.